අද අපි යන්නේ තිස්සමහාරාම නගරයේ සැඟවිලා තියෙන ලස්සනම ස්ථානයක් ගැන ඔයාලට පෙන්වන්න. ඇත්තටම මට විශ්වාසයි පිටින් එන ගොඩක් අය දෙබරෑව බහු කරගෙන ගියාට දෙබරෑව තියෙන ඒ ලේක් එක ගැන දන්නේ නැහැ කියලා. දෙබරෑව ලේක් එකයි තිස්ස ලේක් එකයි කියන්නේ දෙකක්. මේ වැව ගොඩක් ලස්සනයි. ස්වභාවික පරිසරය ඇතුළෙමයි තියෙන්නේ. කොන්ක්‍රීට් වනාන්තර වලට මුසු වෙලා නැහැ. ඉර බැහැගෙන යන වෙලාවට තියෙන්නේ කියාගන්න බැරි තරම් ලස්සනක්. විශේෂම දේ තමයි මේ වැව ගොඩාක් ප්‍රසිද්ධ සංචාරක කුරුල්ලන්ට. කුරුල්ලන් සම්බන්ධව ෆොටෝග්‍රැෆි කරන අයට වඩාත්ම සුදුසුයි. 200කට එහා කුරුල්ලන් වර්ග ඉන්නවා මේකේ. ලෝකේ කුරුල්ලන් ගැන කතා කරන eBird මැගසින් එකෙත් දෙබරෑව වැවට දෙන්නේ විශේෂ ස්ථානයක්. ඔයා පරිසරයට කුරුල්ලන්ට ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයා යන්න ඕන තැනක් තමයි දෙබරෑව වැව. අපි සෙරණිටි තිස්ස හෝටල් එකෙන් ඔයාලා කතරගම යාල සිතුල්පව්වේ යන්න ඉන්නව නම් ඔයාලට පුළුවන් අපේ හෝටල් එකේ ඉඳන් නැවතිලා යන්න. ඒ විතරක් නෙමෙයි මේ ලස්සන දෙබරෑව වැව බලන්න ඔයාලට අපිත් එක්ක යන්න පුළුවන්. අපි සියලුම දේවල් අපි ඔයාලට arrange කරලා දෙනවා. ඉතින් පල්ලෙහෙන් තියෙන නම්බර්ස් වලට කතා කරලා ඔයාලට පුළුවන් බුකින් එකක් දාගන්න.